Hello everyone, welcome to my YouTube channel. Elegant Living with Vishmi YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම මුලින්ම කියන්නම් ඇයි ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕනේ කියලා. ඔයත් interior design ගැන හොයන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයාගේ ගෙදර ඔයා වැඩ කරන ස්ථානයේ ලස්සනට තියාගන්න සැලසුම් කරන කෙනෙක්ද? එහෙනම් මේ channel එක ඔයාලා වෙනුවෙන්මයි. මම මේ channel එකෙන් interior design සම්බන්ධව ගොඩක් කරුණු කාරණා ඔයාලත් එක්ක බෙදා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව interior design කියන්නේ මොකක්ද කියලා පොඩි සරල හැඳින්වීමක් කරගමු. interior design කියලා කියන්නේ අපි රැඳිලා ඉන්න ඕනම ස්ථානයක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් අපේ නිවස වෙන්න පුළුවන්, කාර්යාලයක් වෙන්න පුළුවන්, හොටෙල් එකක්, රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ ඕනම ස්ථානයක අභ්‍යන්තරික ඉඩ ප්‍රමාණය අපි කොහොමද අපේ කාර්යයන් පහසු කරගන්න, ඒ වගේම අපේ මනස සංසුන්ව තියාගෙන අපේ වැඩ කටයුතු පහසු කරගන්න අපි කොහොමද අපේ වටපිටාව සකස් කරගන්නේ කියන එක තමයි මේ ඉන්ටීරියර් ඩිසයින් වලින් අපි කතා කරන්නේ. ඉතින් මීට වඩා ලොකු අවබෝධයක් ඉන්ටීරියර් ඩිසයින් ගැන ලබා ගන්න ඔයාලට අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි එහෙනම් ඊළඟට බලමු ඉන්ටීරියර් ඩිසයින් එකක් කරගනිද්දී අපි මොනවාද බලන මේන් ෆැක්ටර්ස්, එහෙම නැත්නම් ප්‍රධාන අංග මොනවාද කියලා. අපි වැඩි අවධානයක් යොමු කරනවා කලර්ස් වලට, ඒ වගේම ලයිටිංగ్, ටෙක්ස්චර්ස්, ෆර්නිචර්, ලේඅවුට්, මැටීරියල්ස්, හෝම් ඩෙකෝ, ඇසෙසරිස් මේ වගේ අංග වලට අපි ලොකු අවධානයක් යොමු කරනවා ඉන්ටීරියර් එකක් නිර්මාණය කරද්දී. ඉතින් මේ කතා කරපු මේන් ෆැක්ටර්ස් ගැන ඔයාලට පුළුවන් ඉස්සරහ වීඩියෝස් වලදී ලොකු අවබෝධයක් ගන්න අපි ඒවා වෙනින් වෙනම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉන්ටීරියර් ඩිසයින් කරද්දී අපි අනිවාර්යයෙන්ම ප්‍රායෝගික වෙන්න ඕනේ, වගේම නිර්මාණශීලීව ඒ ස්ථානය නිර්මාණය කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒව ගැනත් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඇයි අපිට ඉන්ටීරියර් ඩිසයින් මේ තරම් වැදගත් වෙන්නේ? ඒ ගැනත් පොඩි හැඳින්වීමක් කරගෙනම අපේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරමු. ඉන්ටීරියර් ඩිසයින් එකක් කරගනිද්දී අනිවාර්යෙන් නිවැරදි සැලසුමකට අනුව සිදු කිරීම අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒකෙදි අපිට ඉතා කාර්යක්ෂමව අපේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පහසුවෙන් කරගන්න, ඉක්මනින් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම අපේ ශාරීරිකව වගේම මානසික සුවතාවයටත් අනිවාර්යෙන් අපේ වැඩ කරන වටපිටාව බලපානවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ඒ වගේ වැදගත් කරුණු කාරණා බොහොමයක් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලා මගේ channel එකට කැමති නම්, මගේ contents වලට කැමති නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න, bell button එකත් click කරලා තියාගන්න. අනිවාර්යෙන්ම ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ වටිනා කියන අදහස් පහළ comment section එකෙන් comment එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Have a nice day. Bye bye.